Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ විශේෂ තැනකට. ඒ තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු පළාතේ තියෙන සමන් දේවාලයටයි. මෙතනට ඇතුල් වෙද්දිම ඔයාලට පේනවා පළතුරු වට්ටිද මල් පහන් ඔක්කොම දේවල් ගන්න පුළුවන් කඩ පොලිමට හැම තැනම තියෙනවා. සමන් දේවාල කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ සහ පූජනීය දේවාලයක්. අපේ ඉතිහාසයට අනුව බුද්ධ ආගම ශ්‍රී ලංකාවට ආවට පස්සේ සමන් දෙවියන් බුදු දහමට ආරක්ෂාව දුන්න දෙවියෙක් ලෙස අපි සලකනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ ශ්‍රී පාද සලකුණ ආරක්ෂා කිරීමේ වගකීම බාර දීලා තියෙන සමන් දෙවියන්ට කියලා තමයි අපේ ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. පුරාණ කාලේ ඉඳන්ම රජවරුන් විසින් මෙම දේවාලය හොඳින් රැකවලාගෙන තිබෙනවා කියලා තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අදත් ගොඩක් භක්තිකයන් වන්දනා කරන්න, බාර ඉටු කරන්න මෙහෙට එනවා. සමන් දේවාලය කියන්නේ ආගමික තැනක් විතරක් නෙමෙයි, ඓතිහාසිකවද වැදගත් ස්ථානයක් තමයි. ඉතින් මේ පොඩි වීඩියෝ එකෙන් ඔයාලට සමන් දේවාලය ගැන පොඩි අවුට්ලුක් එකක් පෙන්වන්න තමයි මම කරේ. ඔයාලා කැමති නම් මොනවා හරි ඔයාලටත් එකතු කරන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. තව ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. මෙච්චර වෙලා බැලුවා නම් කමෙන්ට් එකක් දාන්න බැලුවා කියලා. ඉතින් ගොඩක් thank you. ආයෙ හම්බෙමු. Bye.